ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොණ්ඩේ අනේක. කොණ්ඩේ කැඩෙනවා, නානකොට කොණ්ඩේ පීරනකොට කොණ්ඩේ අහුරු පිටින් යනවා. ඒකට මොනවද කරන්න පුළුවන් සත්කාර කියලා මගෙනුත් අහනවා. ඉතින් මල් ළඟට එන ක්ලයන්ට්ස්ලටත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම මම මොනවද කරන ට්‍රීට්මන්ට්, මම මොනවද දානෝ හෙයා ඔයිල්, මේ වගේ දේවල් මගෙන් අහනවා ගොඩක් වෙලාවට. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තරයක් විදිහට මම අද පෙන්නන්න යන්නේ මගේ හෙයා ඔයිල් රුටින් එක. මගේ ස්කින් එක වගේම මගේ ස්කැල්ප් එකත් ඉක්මනටම ඔයිලි වෙනවා. ඒ නිසා මම මේ ඔයිල් සත්කාරය කරන්නේ සතියකට එකපාරයි. මීට අමතරව මම සතියකට එකපාරක් දාන හෙයා මාස්ක් එක මම මීට කලින් ඔයාලට අරගෙන ආවා. ඉතින් ඔයා ඒක බැලුවේ නැත්නම් මම පහලින් ලින්ක් එක දාලා තියන්නම් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් ඔයාගේ කොණ්ඩේ ඩ්‍රයි වෙලා නම්, ස්කැල්ප් එක ඩ්‍රයි වෙලා නම්, අග පැලිලා නම්, හිසකෙස් ඩැමේජ් වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක සතියකට දෙපාරක් විතර කරන්න. හිසකෙස් වල තියෙන මේ සියලුම ප්‍රශ්න ඔයිල් ට්‍රීට්මන්ට් එකකින් විතරක් විසඳ ගන්න බෑ. ඉතින් ඒකට හරියට හෙයා කෙයා රුටින් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ගන්න ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ඔක්කොමත් එක්ක අනිවාර්යයෙන්ම සතියකට එකපාරක් හෝ දෙපාරක් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන එක අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත් වෙනවා. නිරෝගී කෙස් කලඹක් තියාගන්න නම් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මේ තියෙන්නේ මගේ ඔයිල් ට්‍රීට්මන්ට් එකට අවශ්‍ය දේවල් ටික. මම ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්නේ හර්බල් හෙයා ඔයිල් එකකින්. මේ හෙයා ඔයිල් එක මම මගේ කොණ්ඩේ වෙනුවෙන්ම හදාගෙන තියෙන ඔයිල් එකක්. ඉතින් මේක තමයි මම අවුරුදු ගානක ඉඳලා මගේ කොණ්ඩේට දාන්නේ. උළුහාල්, ගොටුකොළ, කීකිරින්දිය, මුකුණු වැන්න, ගොඩපර, කරපිංචා, රෝස්මෙරි, වදමල් මේ වගේ ශාකසාර සියලුම දේවලුත් විටමින් E, එඬරු තෙල්, ඔලිව් ඔයිල් වගේ තෙල් වර්ගත් මම මේ ඔයිල් එක හදන්න එකතු කරගෙන තියෙනවා. ඒ නිසා ඔයිල් ට්‍රීට්මන්ට් එක කරනකොට වෙනම දේවල් මේකට එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ගොඩක් අයට මේ හිසකේ සම්බන්ධ ප්‍රශ්න තියෙනවානේ. ඉතින් මල් ළඟට එන ක්ලයන්ට්ස්ලටත් ඒ ප්‍රශ්නේ ඒ විදිහටම තියෙනවා. කොණ්ඩේ යන එක, කොණ්ඩේ කැඩෙන එක, කොණ්ඩේ පැල්ලෙන එක මේ හැම ගැටලුවකටම විසඳුමක් විදිහට මම මගේ ඔයිල් එක ඒගොල්ලන්ට ගන්න පහසු වෙන්න දැන් මං හදලා තියෙනවා. මල් ළඟට එන මේ ගැටලුව තියෙන කෙනෙක්ට ගන්න පහසු වෙන්න තමයි මම මේ ඔයිල් එක හදලා තියෙන්නේ. මම පාවිච්චි කරන හෙයා ඔයිල් එකම මම ටිකක් වැඩිපුර හදලා තියෙනවා. ඔයිල් එක බෝල් එකකට දාලා මේ විදිහට ඩබල් බොයිල් ක්‍රමයට ටික වෙලාවක් රත් කරලා ඒක නිමුණට පස්සේ තමයි මම මේ විටමින් E කරල එකතු කරගන්නේ. මම මේක කී සතිය කරගන්න බැරි වුණ නිසා මම අද වෙනම විටමින් E කරලකුත් එකතු කරගන්නවා. ඉතින් කොණ්ඩේට ඔයිල් දාන්න කලින් අනිවාර්යයෙන්ම කොණ්ඩේ හොඳට ගැට අයින් කරලා ගැට නැති වෙනකන් හොඳට පීර ගන්න ඕන. ඊට පස්සේ ටික වෙලාවක් මම මේ විදිහට ස්කැල්ප් එක මසාජ් කරනවා. විනාඩි 4-5ක් වගේ ලාවට ඇඟිලි වලින් මම මේ මසාජ් එක කරගන්නේ. ඔයිල් දාන්න කලින් මෙහෙම මසාජ් කරන එකෙන් ස්කැල්ප් එක රිලැක්ස් වෙනවා. ඔයිල් එක ස්කැල්ප් එකේ හොඳින් පැතිරෙන්න උදව් වෙනවා. බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි වෙනවා. ඔයිල් එක හොඳට ඇබ්සෝබ් වෙන්න උදව් වෙනවා. මම මේ මසාජ් එක වේගෙන් කරනවා වගේ පේන්නේ මම වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන නිසා. මේක කරන්න ඕනේ හරිම හෙමින්. දැන් තියෙන්නේ මේ ඔයිල් එක මුළු ස්කැල්ප් එකටම ආලේප කරගන්න එක. ඔයිල් ගොඩක් දැම්මා කියලා ප්‍රතිඵල වැඩියෙන් ලැබෙන්නේ නැහැ. හරි විදිහට ඔයිල් එක ස්කැල්ප් එකට ඇබ්සෝබ් වෙන්න තමයි දාන්න ඕන. ඉතින් ඔයා දාන්නේ පොල් තෙල් නම් ඔයාට පුළුවන් පොල් තෙල් එකට රතු ලූණු, කරපිංචා, උළුහාල් මේ ටික දාලා අඩු ගින්දරේ රත් කරලා නිවුණට පස්සේ විටමින් E කරලකුත් එකතු කරලා මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට සතියකට එකපාරක් හරි දෙපාරක් හරි හිසකෙස් වලට ඔයිල් සත්කාරය කරන එකෙන් හිසකෙස් වල තියෙන වියලි බව අඩු කරගන්න උදව් වෙනවා. හිසකෙස් වලට හොඳ ෂයින් එකක්, සොෆ්ට් බවක් ලැබෙනවා. හිසකෙස් ගැලවෙන එක අඩු වෙනවා. හිසකෙස් කැඩෙන එක අඩු වෙනවා. හිස්සොරි නැති කරගන්න පුළුවන් වෙනවා. හිසකෙස් ශක්තිමත් කරගන්න පුළුවන් වෙනවා. ඉක්මනට කොණ්ඩේ වවා ගන්නත් අපි මේ කරන ඔයිල් ට්‍රීට්මන්ට් එකෙන් පුළුවන් වෙනවා. ඉතින් ඔයාගේ කොණ්ඩේ වැවෙන්නෙම නැති කොණ්ඩයක් නම්
මැජික් එකකින් වගේ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරා කියලා කොණ්ඩේ වැවෙන්නේ නැහැ. ඒකට ඉතින් හෙයා කෙයා රූටින් එකක් තියෙන්න ඕනේ. හරියට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕන. ඒ වගේම ගන්න ආහාර ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැතුව අපි මොන හෙයා ඔයිල් එක යූස් කරත් අපි මැජික් එකකින් වගේ අපේ කොණ්ඩේ වවන්න බෑ. අපි කරන අනිත් දේවලුත් අපේ කොණ්ඩේ වැවෙන්න, අපේ කොණ්ඩේ නිරෝගී බව රැකෙන්න උදව් වෙනවා. හැම දවසකම කොණ්ඩේ හොඳින් පීරන්න, නිතරම කෙමිකල්ස් තියෙන ස්ප්‍රේ වර්ග, ක්‍රීම් වර්ග යූස් කරන එක අඩු කරන්න. ඒ වගේම නිතරම කොණ්ඩෙට හීට් දේවල් පාවිච්චි කරන එක අඩු කරන්න. එතකොට පුළුවන් වෙනවා ඔයාට ගොඩක් කොණ්ඩේ ඩැමේජ් වෙන එක අඩු කරගන්න. ඔයිල් එක දැම්මට පස්සේ මේ විදිහට විනාඩි 5ක් 10ක් විතර ස්කැල්ප් එක හොඳට මසාජ් කරගන්නවා. මෙන්න මේ ටූල් එකනුත් මම මසාජ් කරනවා. මගේ ඇඟිලි තුඩු වලිනුත් මම මසාජ් කරගන්නවා. ඔයාගේ කොණ්ඩේ ගොඩක් ගැලවෙනවා නම් ගොඩක් වෙලා මසාජ් කරන්න එපා. ඒකෙන් තවත් කොණ්ඩේ ගැලවෙන්න පුළුවන්. කොණ්ඩේට ඔයිල් දැම්මට පස්සේ කොණ්ඩේ ගොඩක් තද වෙන්න බඳින්න එපා. ඒකෙනුත් කොණ්ඩේ ගැලවෙන්න බලනවා. ඊට පස්සේ ස්කැල්ප් එකයි හෙයා එකයි කවර් වෙන විදියට මෙන්න මේ වගේ ෂවර් කැප් එකක් දාගන්නවා. ඉතින් ඔයාට මේ වගේ ෂවර් කැප් එකක් නැත්තම් ඔයාට පුළුවන් උණු වතුරෙන් ටවල් එකක් පොඟවලා ඒ වතුර ටික හොඳට ඉවත් කරගෙන ස්කැල්ප් එකයි හෙයා එකයි කවර් වෙන විදිහට ටවල් එක ඔළුව වටේ ඔතා ගන්න. මේකෙන් වෙන්නේ ස්කැල්ප් එකෙන් පිට වෙන ස්වභාවික උණුසුම කැප් එක ඇතුලේ රැඳෙන නිසා හෙයා රූට් එක ඕපන් වෙලා අපේ ඔයිල් එක ඉක්මනටම ස්කැල්ප් එකට ඇබ්සෝබ් වෙන්න උදව් වෙනවා. ඔයිල් එක ස්කැල්ප් එකේ පැතිරෙන්න උදව් වෙනවා. ඒ වගේම ස්කැල්ප් එකට රිලැක්ස් එකක් ලැබෙනවා. ඉතින් ඊළඟට වැදගත්ම දේ තමයි කොණ්ඩේ වොෂ් කරන්න සල්ෆේට් ෆ්‍රී ෂැම්පූ එකක් යූස් කරන එක. ෂැම්පූ කන්ඩිෂනර් කරලා කොණ්ඩේ වොෂ් කරාට පස්සේ මම කොණ්ඩේට තෙත පිටින්ම ආගන් ඔයිල් ටිකක් ඇප්ලයි කරනවා. මම සාමාන්‍යයෙන් කොණ්ඩේට ඇලෝවේරාස් දානවා. මේ තියෙන්නේ මම දාන හෙයා සීරම් එක. ඉතින් මෙන්න මෙහෙමයි සතියකට සැරයක් මගේ කොණ්ඩේට මම ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්නේ. කොණ්ඩේ වොෂ් කරාට පස්සේ මෙන්න මේ දේවල් ටික තමයි මම මගේ කොණ්ඩේට ඇප්ලයි කරන්නේ. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා දිගටම මේ වගේ වීඩියෝස් බලන්න එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔයාගේ hair care routine එක මොකක්ද? ඔයා මොනවද කොණ්ඩේට ඇප්ලයි කරන්න කියලාත් පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලාත් ආදරෙන් මතක් කරනවා.